හෙලෝ හැමෝටම කොහොමද? ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා. අද ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ 2023 පේපර් එකේ ඇනිමාලියා රාජධානියට අදාළ ප්‍රශ්න පත්‍ර විවරණයත් එක්ක. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. 2023 පේපර් එක ළඟට අරගන්න පේපර් එකේ තියෙන ඇනිමාලියා රාජධානියට අදාළ ප්‍රශ්න ටික කරන්නකෝ මාත් එක්ක. කරලා වීඩියෝ එකේ සාකච්ඡාවට එකතු වෙන්න. 2023 පේපර් එකේ ඇනිමාලියා රාජධානියට අදාළ ප්‍රශ්න දෙකක් ඇවිත් තියෙනවා. ඒ තමයි 9 වෙනි ප්‍රශ්නය සහ 10 වෙනි ප්‍රශ්නය. අපි මුලින්ම 9 වෙනි ප්‍රශ්නය බලමු. ඊට පස්සේ 10 වෙනි ප්‍රශ්නයට යමු. 9 වෙනි ප්‍රශ්නය බලන්න. වැඩිම පොදු ලක්ෂණ සංඛ්‍යාවක් ඇත්තේ පහත සඳහන් කුමන ජීවීන් යුගලයේද? පළවෙනි ආන්සර් එක තියෙනවා වවුලා සහ කපුටා. දෙවෙනි ආන්සර් එක තියෙනවා කටුස්සා සහ කැස්බෑවා. තුන්වෙනි ආන්සර් එක තියෙනවා ඉතියෝපිස් සහ ටීනියා. 4 උල්වා සහ පෝගනාටුම්. 5 ෆයිනස් සහ සීකස්. මේ ප්‍රශ්නේ අහන්නේ මොකක්ද? පොදු ලක්ෂණ සංඛ්‍යා වැඩි ජීවීන් යුගල. එතකොට මේ ප්‍රශ්නෙට ඔයාලා යොදා ගන්න ඕනි මොකක්ද? මේ ප්‍රශ්නෙට අපි යොදා ගන්න ඕන ටැක්සෝන දූරාවලි මට්ටම. හරි. මම ඔයාලගේ ලේසියට ටැක්සෝන දූරාවලි මට්ටම බෝඩ් එකේ ලියන්නම්. අධිරාජධානිය, රාජධානිය, වංශය, වර්ගය, ගෝත්‍රය, කුලය, ගණය සහ විශේෂය. හරි. එතකොට මේ ප්‍රශ්නේ අහන්නේ පොදු ලක්ෂණ සංඛ්‍යාවනේ. අධිරාජධානියේ ඉඳන් විශේෂය දක්වා එනකොට තමයි පොදු ලක්ෂණ සංඛ්‍යාව වැඩි වෙන්නේ. පොදු ලක්ෂණ වැඩි වේ. අධිරාජධානියේ සිට විශේෂය දක්වා ටැක්සෝන දූරාවලි එනකොට තමයි පොදු ලක්ෂණ වැඩි වෙන්නේ. එතකොට ඔයාලට මේ ටැක්සෝන දූරාවලි මට්ටම බැලුවට පස්සේ තේරෙනවා පොදු ලක්ෂණ සංඛ්‍යාව වැඩිම වෙන්නේ පහළම තියෙන ටැක්සෝන වල. එතකොට මේ ප්‍රශ්නෙට උත්තරය ගන්නේ කොහොමද? පොදු ලක්ෂණ ගණන වැඩිම ජීවීන් තමයි අහන්නේ. එතකොට අපි මේකේ උත්තරය ගන්න ඕන පහළම තියෙන ටැක්සෝන මට්ටමක්. පහළම තියෙන ටැක්සෝන මට්ටම් වල තමයි පොදු ලක්ෂණ සංඛ්‍යාව වැඩිම වෙන්නේ. එතකොට උත්තරේ වෙන්න ඕන වඩාත් පහළම ටැක්සෝනියක එකට ඉන්න දෙන්න තමයි මේකේ උත්තරේ වෙන්න ඕනි. හරි. අපි එකින් එක උත්තර අරගෙන බලමු. පළවෙනි එක වවුලා සහ කපුටා. වවුල කියලා කියන්නේ මැමේලියා වර්ගයට අයත් ජීවියෙක්. හරිද? මැමේලියා ක්ලාස් එක තමයි මැමේලියා. කපුට කියලා කියන්නේ ආවේස්. එයා පක්ෂියෙක්. වවුල කියලා කියන්නේ ක්ෂීරපායියෙක්. කපුට කියලා කියන්නේ පක්ෂියෙක්. එතකොට ඔයාලට පේනවා ක්ලාස් එක මේ දෙන්නගේ වර්ගය. මෙයා ක්ලාස් ආවේස්. වවුල කියලා කියන්නේ ක්ලාස් මැමේලියා ජීවියෙක්. එතකොට මේ දෙන්නගේ වර්ගයේ ඉඳන් වෙනස්. එතකොට මේ දෙන්නගේම ක්ලාස් එක වෙනස්. නමුත් මේ දෙන්නටම පොදුවේ තියෙන ටැක්සෝනිය මොකක්ද? මේ දෙන්නටම පොදුවේ තියෙන ටැක්සෝනිය තමයි කෝඩේටා කියන වංශය. හරිද? කෝඩේටා කියන වංශය. පළවෙනි ආන්සර් එකට අනුව දෙන්නටම පොදු ලක්ෂණය වෙන්නේ වංශය. හරිද? ඔන්න දෙන්නටම පොදු ලක්ෂණය වෙන්නේ වංශය. හරි. ඊළඟට අපි දෙවෙනි ආන්සර් එක අරගෙන බලමුකෝ. දෙවෙනි ආන්සර් එකේ තියෙනවා කටුස්සා කැස්බෑවා. කටුස්සා කියලා කියන්නේ රෙප්ටීලියා, ක්ලාස් රෙප්ටීලියා. උරගේ කැස්බෑවා කියලා කියන්නේ රෙප්ටීලියා, ක්ලාස් රෙප්ටීලියා. හරිද? එතකොට මේ දෙන්නගේ මොකක්ද? මේ දෙන්නගේ ක්ලාස් එක සමානයි. ඒ කියන්නේ මේ දෙන්නගේ වර්ගය සමානයි. එතකොට මේ දෙන්නටම පොදුවේ තියෙන ටැක්සෝනිය මොකක්ද? මේ දෙන්නටම පොදුවේ තියෙන ටැක්සෝනිය තමයි වර්ගය කියන ටැක්සෝනිය. හරිද? ඔන්න අපි දෙවෙනි ආන්සර් එක කියලා ලියලා ඒ දෙන්නට පොදුවේ තියෙන ටැක්සෝනිය වර්ගය. හරි. දැන් බලන්න පළවෙනි උත්තරේ දෙවෙනි උත්තරේ ගත්තොත්. පළවෙනි උත්තරේ සහ දෙවෙනි උත්තරේ ගත්තොත් වර්ගයට වඩා වංශය උඩින් තියෙන්නේ. එතකොට මේ දෙකෙන් අපිට මොන උත්තරේද කපලා අයින් කරන්න පුළුවන්. පල්ලෙහාම තියෙන ටැක්සෝනියකේ පොදු ලක්ෂණ වැඩි වෙන්නේ. එතකොට වර්ගයයි වංශයයි ගත්තොත් වංශයට සාපේක්ෂව වර්ගයේ පොදු ලක්ෂණ වැඩි. ඒක නිසා අපිට පළවෙනි උත්තරේ අයින් කරලා දාන්න පුළුවන්. හරිද? ඔන්න දෙවෙනි උත්තරේ දැන් ඉතුරු වෙලා තියෙනවා. හරි. අපි දැන් යමු තුන්වෙනි උත්තරේට. තුන්වෙනි උත්තරේ තියෙනවා ඉතියෝපිස් සහ ටීනියා. ඉතියෝපිස් කියලා කියන්නේ ඇම්ෆීබියා. ටීනියා කියලා කියන්නේ ප්ලැටිහෙල්මින්තස්. හරිද? දැන් මෙයාලගේ වංශයත් වෙනස්, වර්ගයත් වෙනස්. ඒ අනුව මේ දෙන්නටම තියෙන
පොදු තාක්ෂණය මොකක්ද? මේ දෙන්නටම තියෙන පොදු තාක්ෂණය තමයි ඇනිමාලියා කියන රාජධානිය. මේ දෙන්නගෙන් පොදු තාක්ෂණය තමයි එතකොට රාජධානිය. හරිද? එතකොට අපි තුන්වෙනි පිළිතුර මෙතනින් කියලා ලියනවා. ඒ දෙන්නගේම පොදු තාක්ෂණය රාජධානිය. දැන් බලන්න දෙවෙනි උත්තරේ තුන්වෙනි උත්තරේ ගත්තොත් වර්ගය කියන කෙනාට වඩා රාජධානිය කියන කෙනා උඩින් ඉන්නේ. රාජධානිය කියන කෙනා උඩින් ඉන්නේ. එතකොට වර්ගයේද පොදු ලක්ෂණ ගණන වැඩි රාජධානියේද? උඩින් ඉන්න අයගේ පහළින් අයට වඩා පොදු ලක්ෂණ ගණන අඩුයි. ඒ අනුව වර්ගයට වඩා උඩින් තමයි රාජධානිය තියෙන්නේ. ඒක නිසා අපිට තුන්වෙනි ආන්සර් එක අයින් කරලා දාන්න පුළුවන්. හරිද? ඔන්න තුන්වෙනි පිළිතුරත් කපලා තියෙනවා. ඔන්න තාමත් ඉතිරි වෙලා තියෙන දෙවෙනි උත්තරේ විතරයි. හරි. දැන් අපි යමු හතරවෙනි පිළිතුර විවරණය කරන්න. හතරවෙනි පිළිතුරේ ඉන්නවා උල්වා සහ පෝගනාටුම්. උල්වා ගත්තොත් ප්‍රෝටිස්ටා රාජධානියට අයිති කින්ඩම් ප්‍රෝටිස්ටා. පෝගනාටුම් ගත්තොත් කින්ඩම් ප්ලාන්ටේ. දැන් ඔයාලට පේනවා උල්වා සහ පෝගනාටුම් කියන උත්තරවල කින්ඩම් එක පවා වෙනස්. ඒ කියන්නේ රාජධානිය වෙනස්. එතකොට මේ දෙන්නට පොදුවේ තියෙන තාක්ෂණය මොකක්ද? මේ දෙන්නට පොදුවේ තියෙන තාක්ෂණය තමයි යූකැරියා කියන අධිරාජධානිය. හරිද? එතකොට හතරවෙනි ආන්සර් එක කියලා ලියලා මෙතනින් ලියන්න මේ දෙන්නටම පොදු තාක්ෂණය තමයි අධිරාජධානිය. හතරවෙනි පිළිතුරේ දෙන්නටම පොදු තාක්ෂණය තමයි අධිරාජධානිය. දැන් 2යි 4යි තමයි ඔන්න ඉතුරු වෙලා තියෙන උත්තර. වර්ගයයි අධිරාජධානියයි ගත්තොත් අධිරාජධානිය තියෙන්නේ වර්ගයට උඩින්. ඒ අනුව අපි දන්නවා වර්ගයේ තියෙන පල්ලෙහා තාක්ෂණයක් අධිරාජධානියයි වර්ගයයි අතර ගත්තොත් පොදු ලක්ෂණ ගණන ඒත් වැඩි වර්ගයේ. ඒක නිසා අපිට හතරවෙනි පිළිතුරත් අයින් කරලා දාන්න පුළුවන්. පස්වෙනි පිළිතුරේ තියෙන ෆයිනස් සහ සීකස්. මේ දෙන්නම අයිති මෙයත් ප්ලාන්ටේ රාජධානියට මෙයත් ප්ලාන්ටේ රාජධානියට. ඒ අනුව මේ දෙන්නට පොදු තාක්ෂණය තමයි රාජධානිය. එතකොට වර්ගයයි රාජධානියයි ගත්තොත් වර්ගය කියන තාක්ෂණයට වඩා උඩින් තමයි රාජධානිය කියන තාක්ෂණය ඉන්නේ. ඒ අනුව වර්ගයට සාපේක්ෂව රාජධානිය කියන කෙනාගේ පොදු ලක්ෂණ ගණන අඩුයි. ඒ අනුව අපිට පිළිතුර 5 අයින් කරලා දාන්න පුළුවන්. දැන් ඔයාලට තේරෙනවා මොකක්ද පිළිතුර වෙන්නේ? දෙවෙනි පිළිතුර වර්ගය. දෙවෙනි පිළිතුරේ තියෙන ජීවීන් දෙදෙනාගේම පොදු තාක්ෂණය වෙන්නේ වර්ගය. ඒ කියන්නේ වර්ගය අනිත් හැම කෙනාටම වඩා පල්ලෙහා තාක්ෂණ මට්ටමක තියෙන්නේ. ඒක නිසා දෙවෙනි පිළිතුර ගන්න පුළුවන් උත්තරේ විදියට කටුස්සා සහ කැස්බෑවා කියලා. හරි. ඒ අනුව 2023 පේපර් එකේ 9 වෙනි ප්‍රශ්නෙට ආන්සර් එක වෙන්නේ මොකක්ද? දෙවෙනි පිළිතුර කටුස්සා සහ කැස්බෑවා. දෙන්නගම පොදු තාක්ෂණය වෙන්නේ වර්ගය. හරි. අපි ඊළඟට බලමු 2023 පේපර් එකේ අනිත් ප්‍රශ්නය. ඒ කියන්නේ 10 වෙනි ප්‍රශ්නය. බලන්න 10 වෙනි ප්‍රශ්නය මොකක්ද කියලා. ඇනිමාලියා රාජධානියේ සමහර වංශවල අනන්‍ය ලක්ෂණ වන්නේ පහත සඳහන් ඒවායින් මොනවාද? ඒ ආන්සර් එක තියෙනවා අභ්‍යන්තර සංසේචනය, B අංශපාදිකා, C රේත්‍රිකාව, D වූක්කිකා. දැන් අපි එකින් එක උත්තර අරගෙන බලමු. A අභ්‍යන්තර සංසේචනය. සංසේචනය ගත්තොත් අභ්‍යන්තර සහ බාහිර කියලා අපිට ප්‍රධානව කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. එතකොට අපි මේ සිලබස් එකේ දැනගෙන ඉන්න ඕන අභ්‍යන්තර සංසේචනය පෙන්වන්නේ මොන ජීවීන්ද? බාහිර සංසේචනය පෙන්වන්නේ මොන ජීවීන්ද කියලා. නමුත් මේ ප්‍රශ්නේ අපෙන් අහන්නේ සමහර වංශවලට අනන්‍ය වෙච්ච ලක්ෂණයක්. එතකොට අපි මේ තෝරගන්න ලක්ෂණය ඒ වංශයට විතරක් අනන්‍ය ලක්ෂණයක් වෙන්න ඕනි. හරි. එහෙනම් අපි අභ්‍යන්තර සංසේචනය ආරම්භ බලමුකෝ. එක වංශයකට විතරක් තියෙන ලක්ෂණයක්ද කියලා. මුලින්ම අපි අපෘෂ්ඨ වංශීන්ට අදාළව සංසේචනයේ කොටස් දෙකකට බෙදලා බලමු අභ්‍යන්තර සංසේචනය පෙන්වන්නේ කවුද? බාහිර සංසේචනය පෙන්වන්නේ කවුද කියලා. ඔන්න මං එහෙනම් මේ පැත්තේ ලියනවා බාහිර සංසේචනය. ආයෙත් මේ පැත්තේ ලියනවා අභ්‍යන්තර සංසේචනය. අපි මේක කතා කරන්නේ අපෘෂ්ඨ වංශීන්ට අදාළව. පෘෂ්ඨ වංශීන්ට අදාළව අපි වෙනම සාකච්ඡා කරනවා. නමුත් මෙතෙන්දී අපි කතා කරමු අපෘෂ්ඨ වංශීන්ට අදාළව. මුලින්ම මේ ප්‍රශ්නේ කතා කරන්න කලින් අපි බලමුකෝ බාහිර සංසේචනය කියන්නේ මොකක්ද? අභ්‍යන්තර සංසේචනය කියලා කියන්නේ මොකක්ද කියලා. බාහිර සංසේචනය කියලා කියන්නේ බාහිර පරිසරයකදී සංසේචනය වෙනවා නම් අපි හඳුන්වනවා බාහිර සංසේචනය කියලා. අභ්‍යන්තර සංසේචනය කියලා කියන්නේ ස්ත්‍රී ලිංගික මාර්ගයේ ශුක්‍රාණු ඇතුල් කරමින් සිදු කරන සංසේචනයට තමයි අපි කියන්නේ අභ්‍යන්තර සංසේචනය කියලා. ඔන්න මේ දෙන්නගේ වෙනස්කම් දෙක. හරි. අපි දැන් බලමු
අපෘෂ්ඨ වංශීන් අතුරින් කවුද බාහිර සංසේචනය පෙන්වන්නේ කවුද අභ්‍යන්තර සංසේචනය පෙන්වන්නේ කියලා. බාහිර සංසේචනය පෙන්වනවා දෙන්නේ ඒ තමයි ඇනලීඩා වංශය. අනිත් කෙනා තමයි 1 නොඩර්මේටා. එතකොට මේ දෙන්න හැර ඉතිරි සියල්ලම පෙන්වන්නේ අභ්‍යන්තර සංසේචනය. හරි. එතකොට කවුද ප්ලැටිහෙල්මින්තස්, නෙමටෝඩා, ආර්ථ්‍රොපෝඩා, මොලුස්කා ඔන්න ඒ කියන මේ දෙන්න හැර ඉතිරි සියල්ලම ඉතිරි අපෘෂ්ඨ වංශීන් සියල්ලම පෙන්වන්නේ අභ්‍යන්තර සංසේචනය. මෙන්න අපෘෂ්ඨ වංශීන්ට අදාළ බාහිර සංසේචනය සහ අභ්‍යන්තර සංසේචනයට අදාළ ෂෝට් නෝට් එක. දැන් එතකොට පෘෂ්ඨ වංශීන් දිහා බලන්න ඕනෙත් නෑ. අපෘෂ්ඨ වංශීන්ගේ ටික බැලුවට පස්සේ ඔයාලටම තේරෙනවා අභ්‍යන්තර සංසේචනය කියන එක වංශයකට විතරක් අනන්‍ය වෙච්ච ලක්ෂණයක් නෙමෙයි. වංශ කිහිපයකටම තියෙන අභ්‍යන්තර සංසේචනය. ඒ අනුව අපිට කෙලින්ම මේ ආන්සර් එක කපලම අයින් කරලා දාන්න පුළුවන්. නමුත් මම ඔයාලට දැනගන්න ඕන නිසා පෘෂ්ඨ වංශීන්ගේ අභ්‍යන්තර සංසේචනය සහ බාහිර සංසේචනයත් කියලා දෙන්නම්. මම මෙතන ලියනවා පෘෂ්ඨ වංශීන්ට අදාළ බාහිර සහ අභ්‍යන්තර සංසේචනය. මේ පැත්තේ කලින් වගේම බාහිර ලියනවා මේ පැත්තේ අභ්‍යන්තර ලියනවා. හරිද? පෘෂ්ඨ වංශීන් අතුරින් කවුද බාහිර සංසේචනය පෙන්වන්නේ? කෝඩේටා වංශයේ බාහිර සංසේචනය පෙන්වන්නේ බොහෝස්ටික්තියස්. ඊළඟට කොන්රික්තියස්, ඊළඟට ඇම්ෆීබියා. ඊළඟට පෘෂ්ඨ වංශීන් අතුරින් අභ්‍යන්තර සංසේචනය පෙන්වන පෘෂ්ඨ වංශීන් කවුද? කොන්රික්තියස් අභ්‍යන්තර සංසේචනය පෙන්වනවා. ඊළඟට රෙප්ටීලියා අභ්‍යන්තර සංසේචනය පෙන්වනවා. ආවේස් පෙන්වනවා. සහ මැමේලියා අභ්‍යන්තර සංසේචනය පෙන්වනවා. ඔන්න සංසේචනයට අදාළ පෘෂ්ඨ වංශීන් සහ අපෘෂ්ඨ වංශීන්ගේ ෂෝට් නෝට් එක. එතකොට ඔයාලට බැලුවට පස්සේ තේරෙනවා අභ්‍යන්තර සංසේචනය කියන ලක්ෂණය එක වංශයකට විතරක් අනන්‍ය වෙච්ච ලක්ෂණයක් නෙමෙයි. වංශ කිහිපයකටම මේ ලක්ෂණය දැක ගන්න පුළුවන්. ඒක නිසා අපිට කෙලින්ම ඒ ආන්සර් එක අයින් කරලා දාන්න පුළුවන්. හරිනේ? දැන් අපි උත්තර පහට යමු. උත්තර පහේ A කියන අක්ෂරයේ තියෙන උත්තර තියෙනවනේ. ඒ උත්තර ටික අපි අයින් කරලා දාමු. A තියෙන උත්තර මොනවද තියෙන්නේ? 1 අයින් කරලා දාන්න පුළුවන්. දෙවෙනි උත්තරය අයින් කරලා දාන්න පුළුවන්. එතකොට අපිට ඉතුරු වෙනවා 3, 4 සහ 5 කියන ආන්සර්ස් ටික. හරි. දැන් අපි ඔන්න උත්තර දෙකක් අයින් කරගත්තා. දැන් අපිට ඉතුරු වෙලා තියෙන උත්තර 3යි. අපි දැන් උත්තරේ හොයන්න ඕන 3, 4, 5 කියන පිළිතුරු තුنين. හරි. අපි B කියන ලක්ෂණයටත් ගිහින් බලමු. B කියලා දීලා තියෙන අංශපාදිකා. අංශපාදිකාවේ කෘත්‍ය මොකක්ද? අංශපාදිකා මගින් ශ්වසනයට මෙන්ම සංචරණයට ආධාර කරනවා. හරිද? එතකොට අපිට අංශපාදිකා කියන ලක්ෂණය එක වංශයකට විතරක් අනන්‍ය වෙච්ච ලක්ෂණයක් කියලා ගන්න පුළුවන්. හරිනේ? හරි. දැන් අපි උත්තර 3ක් ඉතුරු කරගත්තා. මේ උත්තර 3න් B කියන අක්ෂරය නැති ඒවා තියෙනවානේ. B කියන අක්ෂරය නැති පිළිතුරු තියෙනවා. අපි ඒවා අයින් කළා දාමු. 3 B තියෙනවා, 4 B තියෙනවා. නමුත් 5 කියන උත්තරේ B අක්ෂරය නැහැ. ඒක නිසා අපිට 5 කියන ආන්සර් එක අයින් කරලා දාන්න පුළුවන්. හරි. දැන් අපිට ඉතුරු වෙන්නේ 3 සහ 4 කියන පිළිතුරු දෙක විතරයි. අපි C කියන අක්ෂරයේ තියෙන ලක්ෂණයටත් ගිහින් බලමු. C පිළිතුරේ තියෙනවා රේත්‍රිකාව. මොකද්ද රේත්‍රිකාව කියලා කියන්නේ? රේත්‍රිකාව කියලා කියන්නේ කුඩා දත් සහිත කයිටිනීමය රිබන් ආකාර ව්‍යුහයක්. එතකොට මේ රේත්‍රිකාව කියන එක වංශ කිහිපයකම දක්නට ලැබෙනවද? නැත්නම් එක වංශයක පමණක්ද දක්නට ලැබෙන්නේ? රේත්‍රිකාව කියන එක අපිට දක්නට ලැබෙන්නේ මොලුස්කා වංශික ජීවීන්ගේ විතරයි. ඒ අනුව රේත්‍රිකාව කියලා කියන්නේ එක වංශයකට පමණක් අනන්‍ය වෙච්ච ලක්ෂණයක්. හරි. ඒ අනුව අපිට C අක්ෂරයේ දීලා තියෙන ලක්ෂණයත් එක වංශයකට පමණක් අනන්‍ය වෙච්ච ලක්ෂණයක් කියලා ගන්න පුළුවන්. හරිද? එතකොට අනිවාර්යෙන් උත්තරවල B හා C කියන ලක්ෂණ දෙක තියෙන්න ඕන. අපි B හා C කියන ලක්ෂණ දෙක තියෙන උත්තර ටික තියෙන්න දීලා අනිත් උත්තරේ අයින් කරලා දාමු. බලන්න අපි දැන් ඉතුරු කරගත්ත 3 සහ 4 කියන ආන්සර්ස් දෙක. එතකොට 3 සහ 4 කියන පිළිතුරු දෙකෙන් B හා C තියෙන්නේ තුන්වෙනි පිළිතුරේ. ඒක නිසා අපිට කෙලින්ම D කියන ලක්ෂණය දිහා බලන්නෙත් නැතුව තුන්වෙනි පිළිතුර නිවැරදි පිළිතුර කියලා තෝරගන්න පුළුවන්. නමුත් මම ඔයාලට කියලා දෙන්න ඕන නිසා D කියන අක්ෂරයේ තියෙන ලක්ෂණයත් අරගෙන කියලා දෙන්න. D වල තියෙනවා වුක්ක. මේ වුක්ක කියන එක අයිති වෙන්නේ බහිස්ත්‍රාවී පද්ධතියට. එතකොට ජීවීන්ගේ මේ වුක්ක පරිණාමය වෙච්ච ආකාරයක් තියෙනවා. හරිද? මුලින්ම හැදුනා ප්‍රාකුකිකා.
ඊළඟට එය පරිණාමය වුණා පශ්චවුක්කිකා බවට. පශ්චවුක්කිකා වුක්ක බවට පරිණාමය වුණා. පශ්චවුක්කිකා වුක්ක බවට පරිණාමය වුණා. ප්‍රාක්කුක්කිකා ගත්තොත් මොන වංශික ජීවීන්ටද තියෙන්නේ? ප්‍රාක්කුක්කිකා ගත්තොත් ප්ලැටිහෙල්මින්තස් වංශයට තමයි තියෙන්නේ. පශ්චවුක්කිකා දක්නට ලැබෙන මොන වංශික ජීවීන්ටද? පශ්චවුක්කිකා දක්නට ලැබෙනවා ඇනලීඩාවන්ට සහ මොලුස්කා වංශිකීන්ට. හරිද? එතකොට වුක්ක දක්නට ලැබෙන්නේ මොන වංශයටද? සියලුම කෝඩේටා වංශිකයට තියෙන්නේ වුක්ක. සියලුම කෝඩේටා. ඒ අනුව වුක්ක කියන ලක්ෂණය යම් වංශයකට අනන්‍ය වෙච්ච ලක්ෂණයක්ද? නැහැ. වුක්ක කියන ලක්ෂණය එක වංශයකට විතරක් අනන්‍ය වෙච්ච ලක්ෂණයක් නෙමෙයි. ඒක සියලුම පෘෂ්ඨ වංශින්ගේ දක්නට ලැබෙන ලක්ෂණයක්. නෝ අපිට D අක්ෂරයේ තියෙන ලක්ෂණය ගන්න බෑ. ඒ අනුව අපිට නිවැරදි පිළිතුර විදිහට තුන්වෙනි පිළිතුර තෝරගන්න පුළුවන් B හා C. හරි. මං හිතනවා ඔයාලා හැමෝටම 2023 පේපර් එකේ 9 වෙනි ප්‍රශ්නයේ සහ 10 වෙනි ප්‍රශ්නයේ විවරණය හොඳට තේරෙන්නේ නැති කියලා. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ හා සම්බන්ධව මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි ඊළඟ වීඩියෝ එකෙන් 2024 පාස් පේපර් එකේ ඇනිමාලියා රාජධානියට අදාළ ප්‍රශ්න වලින් හමු වෙමු. එහෙනම් මං ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.